ආයුබෝවන් සියලු දෙනා පිළිගන්නවා මානවයා YouTube channel එකට. අද ඔයාලට කියලා දෙන්න යන්නේ ඉතාමත් පෝෂණ ගුණයෙන් අධික උදු ඇට කැද හදාගන්න ආකාරය. උදු ඇට කැද හදන්න කලින් අපි බලමු මෙන්න මේ උදු ඇට කැදවල මොනවද තියෙන ගුණ. මෙන්න මේ උදු ඇට කැද උදරයේ වාතය පිරියත්නම් ඒ නැති කිරීමට ඉතාමත් යෝග්‍ය කැද වර්ගයක්. ඒ වගේම ශරීර උෂ්ණත්වය අඩු කරනවා සහ අපිට විඩාවට පත් වුණ වෙලාවකදී ශරීරයට වෙහෙසක් දැනෙන වෙලාවකදී මෙන්න මේ කියන උදු ඇට කැද මේ විඩාව සංසිඳවා ගන්නට ඉතාමත් උපකාරී වෙනවා. මුත්‍රා ශුද්ධිය උනත් ඇති කරන්න මේ උදු ඇට කැද වලට පුළුවන්. ඒ වගේම වෙලාවලදී බඩ සුද්ධ කර ගැනීම සඳහා උනත් භාවිත කරපු අවස්ථා තියෙනවා. ආයුෂ වර්ධනය කිරීම සහ පිරිමි අයට උනත් ශුක්‍ර ධාතු පෝෂණය සඳහා මේ ඉතාමත් උපකාරී වෙනවා. ඒ වගේම ශරීරය පුෂ්ටිමත් කරනවා. තවත් වටිනා දෙයක් තමයි කිරි මව්වරුන්ට කිරි වර්ධනය කරන්නත් මෙන්න මේ කියන උදු ඇට කැද ඉතාමත් යෝග්‍යයි. ආර්ශස් රෝගයෙන් පෙළෙන අය නම් ඔයාට පුළුවන් මේ උදු ඇට කැද දිනපතා භාවිත කරන්න. අංශභාග වාත, පාර්ශ්ව ශූලය මේ කියනා වූ රෝගවලටත් මෙන්න මේ උදු ඇට කැද ඉතාමත් යෝග්‍යයි. ඉතින් අපි බලමු මෙච්චර ගුණයකින් පිරිපුන් උදු ඇට කැද හදාගන්න කොහොමද කියලා. මේක හරිම පහසුයි. ඕනම කෙනෙක්ට හදාගන්න පුළුවන්. මේ සඳහා අවශ්‍ය වෙන්නේ උදු ඇට අරගෙන ඒක රත් කරලා පොතු ඉවත් කරලා ගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් උදු පරිප්පු කඩේකින් මිලදී ගන්න. මෙන්න මේ කියන උදු පරිප්පු මිටක් හරි උදු ඇට රත් කරලා පොතු ඉවත් කරලා ගත්ත උදු ඇට මිට හරි අරගෙන නිවුඩු කැකුළු හාල් මිටක් හොදට හොදලා ගල් වැලි ඉවත් කරලා ගන්න. මේක බෙරි වෙනකන් තම්බලා පොඩි කරලා ගන්න. ඊට පස්සේ අපි මෙන්න මේ කියන උදු ඇට සහ නිවුඩු හාල් මිට බෙරි වෙනකන් තම්බලා ගත්තට පස්සේ මෙන්න මේ කියන දේවල් එකතු කර ගන්න ඕනේ. අපි මේකට පොල් මිටක් කරපිංචකින් 4ක් සහ රම්ප කෑල්ලක් ප්‍රමාණයක් අරගෙන මේ ටික ඔක්කොම හොඳට තල්ලා මිරිකලා ඉස්ම බෝතලයක් පමණ වන තෙක් සාදාගන්න. මේ සාදාගත්ත ඉස්ම බෝතලය දැන් ඔයා කැදයකට එකතු කරන්න. ඊට පස්සේ මෙන්න මේ කැදවල තවත් පෝෂණ ගුණය වැඩි කරන්න මෙන්න මේ කියන දේවල් කැදයකට එකතු කරන්න. සූදුරු ඇට 10ක් පමණ, උළුහාල් ඇට 10ක් පමණ, ගම්මිරිස් ඇට 5ක් පමණ, අමු ඉගුරු ස්වල්පයක් ගන්න, කරද මුංගු කරල් එකක් පමණ ගන්න, සුදු ලුණු බිකි 2-3ක් දාගන්න. මාදුරු ඇට ඔයාලට පුළුවන් සිංහල බෙහෙත් කඩවල් වලින් ගන්න. මේ මාදුරු ඇට 5ක් වගේ ප්‍රමාණයක් හොදටම ඇති. මේ සියල්ල හොදට අබරලා ඇල් වතුර කෝප්ප භාගයකට පමණ දිය කරලා ගන්න. ඒ දිය කරලා ගත්ත මේ සියල්ල ඔයා ඊට පස්සේ කැදයකට එකතු කරන්න. දැන් මේ කැදයකේ ලුණු ඔයාලට ඇති පමණින් දාලා හොදට බොපුළු දමන තෙක් මේ කැදයක රත් කරලා නිවුණට පස්සේ බීමට ගන්න. ඉතින් මං හිතනවා අද ඔයාලට ඉතාමත් වටිනා කියන දෙයක් මට කියන්න පුළුවන් වුණා කියලා. මේක සිංහල බෙහෙත් වට්ටෝ රෝග තිබිලා හොයාගත්ත දෙයක්. එහෙනම් හැමෝටම ආයුබෝවන්.